සුවම සුබ දවසක් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නම දවසෙත් මම ඔබට ආශිර්වාද අතර මාස යහපත් සුන්දර දවසක් ආරම්භ කරන ඔබටත් මටත් උන්වහන්සේ දුන්නා මහත් කරුණාවත් අනුග්‍රහ නිසා අපි දෙවනාසයට ප්‍රශංසා කරනත් හොඳයි. වෙනද වගේම අද දවසේ දෙනාසගේ වචනේ යම් කාරණාවක් බලලා අපි ආත්ම පියඳෙහිල්ලෙන් ශක්තිමත් කරගෙන කාරණා දෙක සිටෙමු. අද මේ උදෑසන ඔබ සමග බෙදා ගන්නට යන උප්පත්ති පොතේ 12 වෙනි පරිච්ඡේදයේ පළවෙනි සහ දෙවෙනි පද තුල සුද්ධ ලියවිලි තුල මෙලෙස සඳහන් කර තිබෙනවා. ස්වාමීන් වහන්සේ ආබ්‍රාම්ට කතා කොට නුඹේ දේශයෙන්ද නුඹේ නෑයන් කෙරෙන්ද නුඹේ පියාගේ ගෙදරින්ද පිටත්ව මා විසින් නුඹට පෙන්වන දේශයට ඵල යන්න. මම නුඹ මහත් ජාතියක් කරන්නෙමි. නුඹට ආශිර්වාද කොට නුඹේ නාමය කීර්තිමත් කරන්නෙමි. නුඹද ආශිර්වාදයක් වෙන්න. ආමේන්. මේ ස්ථානය තුල ආබ්‍රාම්ගේ කැඳවීම ගැන යම් සඳහන් කරනවා ලියවිල්ල තුල. අපි දකින්න ආබ්‍රාම් කියන්නේ අන්නේ භක්තිකේ මේ උඩ පරිච්ඡේද ඔබ කියවද්දී ඕර් කියනා වූ දේශයේ ජීවත් වුණු කෙනෙක්. ඉතින් ඔහු අන්‍ය දෙවිවරුන්ට නමස්කාර කරමින් සිටින කාල පරිච්ඡේදයක් තුළ දෙවියන් වහන්සේ ආබ්‍රහාම තෝරලා ආබ්‍රහාම්ට ප්‍රකාශව ආබ්‍රහාම්ට කියනවා ඔයින්නව ස්ථානයෙන් පිටත්ව මම නුඹට පෙන්වන දේශයට ඵලයක්. මම ඔබ ආශිර්වාද කරන්ට එනවා. පමණක් නෙමේ නුඹත් අන් අයට ආශිර්වාදයක් වෙයන්. ඔබගේ මගේ ජීවිතයේ තුලටත් මේක දවසේ තාමත් වැදගත්. ඔබගේ මගේ ජීවිතේ විවිධ කාරණාවන් සහ විවිධ ආගමික විවිධ පසුබිම් තුලින් ඔබ මා ආපු සෙනග. ඉතින් දෙවියන් වහන්සේ යම් දවසක ඔබට මට ප්‍රකාශ වීම තුලින් ඔබ මා දෙවියන් වහන්සේ විශ්වාස කරනවා. ඒ දවසේ සිට අපි දෙවියන් වහන්සේත් එක්ක ගමන් කරන්න තීරණය කරනවා. හැබැයි දෙවියන් වහන්සේත් එක්ක ගමන් කරන්න තීරණය කරපසු දෙවියන් වහන්සේට වැදගත් වෙන්නේ දෙවියන් වහන්සේගේ වචනේ තුල ඔබගේ මගේ ජීවිතය ජීවත් වීමයි. ඉතින් ආබ්‍රහාම්ට කියනවා ඔය දේශයෙන් ඔබගේ නෑයන්ගෙන් හැම දෙයක්ම අතහැරලා මම ඔබට යම් දේශයක් වෙන්න. ඒ දේශයට ඵලයක්. ඔබ එතනට ගියොත් මම ඔබව ආශිර්වාද කරන්ට. මේ ස්ථානය තුල අද ඔබගේ මගේ ජීවිතය දෙවියන් වහන්සේ කියනවා. අපි ඉන්නව ස්ථාන තුලින් අපේ පසුබිම් අපේ වාතාවරණ අපි බොහෝ තැන්වල අපි සමාට ඒර වෙලා සිටින. අපි ලෝකාකාරී ජීවිත අපි ගත කරනවා. අපිට කැඳවීම ලැබිලා අපි දෙවියන්සේගේ දරුවෝ ලෙස මේ පොළොවේ ජීවත් වුණාත් අපි සමහර දේවල් තවම පුරුදු ලෙස අපේ ජීවිතේ කරනවා. දෙවියන්සේ අකමැති පාපයක් අකමැති ක්‍රියාවල් අපේ ජීවිතේ අපි තවමත් කරමින් අපි දෙවියන්සේ ඉදිරියේ නාමිකව කිතුණුවන් ලෙස සිටිනවා. නමුත් දෙවියන්සේට වැදගත් වෙන එකම දේ තමයි උන්වහන්සේගේ වචනේට කීකරු වීම. උන්වහන්සේගේ වචනයට යටත් වීම. ඔබ මා ලෝකේ සිටියේ ඔබ අන්‍ය ජාතීන් ලෙස දෙවියන් වහන්සේට විරුද්ධ දේ කරමින් ජීවත් වුණු සෙනග. නමුත් දෙවියන් වහන්සේ ඒ පෞකාර කමෙන් ඒ අන්ධකාර ලෝකයෙන් ඔබ මුදවලා අද දවසේ දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ දෙවියන් වහන්සේගේ දරුවන් උරුමයට ඔබ මා ඇතුල් කර තිබෙනවා. තේනා. උන්වහන්සේ ඔබ මාව ඇතුල් කරලා උන්වහන්සේ ඔබගේ මගේ යමක් බලාපොරොත්තු වෙනවා. උන්වහන්සේගේ වචනයට කීකරු වීම. ඔබගේ උන්වහන්සේගේ වචනය තුළ ඔබගේ මගේ ජීවිතය ගොඩ නැගීම. ආබ්‍රහාම්ට ලේසි කාරණාවක් නෙවෙයි කියන්නේ හේතුව. ආබ්‍රහාම්ගේ පෞල් පසුබිම බලතේ. ආබ්‍රහාම්ට ඒක ලේසියෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. නමුත් ආබ්‍රහාම් කීකරු වෙනවා. ආබ්‍රහාම් දෙවියන් වහන්සේගේ වචනය තදින් අල්ල ගන්නවා. ඒ වචනයත් එක්ක ඔහු තීරණයක් ගන්නවා. මම දෙවියන් වහන්සේගේ හඬ සමග ඒ ගමන් කරන්නට යනවා. පසුව ආබ්‍රහාම් ආශිර්වාදයක් බවට පත් වුණා. එපමණක් නෙවෙයි ආශිර්වාද කරන්නෙක් බවට ආබ්‍රහාම් පත් වුණා. විශ්වාසවන්තකම ඇදහිල්ල ආබ්‍රහාම්ගේ ජීවිතයේ තිබුණා. ආබ්‍රහාම්ගේ සමහර කාරණා දවසින් දෙවියන් වහන්සේ පිළිතුරු දුන්න දේවල් නෙවෙයි. අපි දකිනවා ආබ්‍රහාම්ගේ ජීවිතය අපි කියවද්දී ආබ්‍රහාම් සියල්ල භෞතිකව තියෙද්දී ආබ්‍රහාම්ට දරුවන් හිටියේ නැහැ. නමුත් ආබ්‍රහාම් දෙවියන් වහන්සේව විශ්වාස කරමින් ඒ ගමන දෙවියන් වහන්සේත් එක්ක ගමන් කරා. අවුරුදු 25කට පසුව දෙවියන් වහන්සේ ආබ්‍රහාම්ට ආශිර්වාද කරනවා. ආබ්‍රහාම් වයසට ගිය පසුව
දෙවචනය තුළ කතා කරන ආබ්‍රහම් වයස අවුරුදු 100ක් වෙයන්ති. ඌ දරුවෙක්ව උත්පාදනය කරන්න දෙවියන් වහන්සේ පාවිච්චි කරා. ආබ්‍රහම් වචනය තුළ විශ්වාසවන්තව සිටියා. සමහර කාරණා පරක්කුයි. සමහර දේවල් නොදුන්නා කියලා. ඌ දෙවියන් වහන්සේගේ අභිමුඛයෙන් අයින් වුණේ නැහැ. ඌ දෙවියන් වහන්සේ විශ්වාස කරා. හේතුව ඌට ජීවිතයේ දුන්න දෙවියන් වහන්සේ සියල්ල වෙනස් කරන්න පුළුවන් බව ආබ්‍රහම් දැනගෙන සිටින නිසා. අද දවස් ඔබගේ මගේ ජීවිතේ සමහර කාරණා තවම පරක්කු ඇති. සමහර කාරණා තවමත් පිළිතුරු නැතුව ඇති. නමුත් ඔබ විශ්වාසවන්තව ඔබ දෙවියන් වහන්සේව තදින් අල්ලගන්න. ආබ්‍රහම් තදින් අල්ලගත්තා. ඔබ තදින් ඔබ දෙවියන් වහන්සේව අල්ලගෙන දෙවියන් වහන්සේත් එක්ක ගමන් කරන්න. උන්වහන්සේ සුදුසු කාලයන් වල ඔබගේ ජීවිතයේ දේවල් වෙනස් කරන්න නා. සුදුසු කාලයන් වල දෙවියන් වහන්සේ ඔබගේ ජීවිතවල පිළිතුරු දෙන්න යනවා. ඒ නිසා ඔබට පිළිතුරු නොදෙන්නා වූ කාලය තුල උන්වහන්සේ උගන්වන පාඩම්, උගන්වන දේවල් ඔබ තේරුම්ගෙන ඔබ දෙවියන් වහන්සේ සමග ඔබ මිත්‍රත්වයෙන් දෙවියන් වහන්සේ සමග ඔබ ඒකත්වයෙන් ඒ ගමන ඔබ ගමන් කරද්දී දෙවියන් වහන්සේ උන්වහන්සේගේ කාරණා උන්වහන්සේ කරන්ට බලවත් වෙන ආමේන්. ස්වාමී මේ උදෑසන කාලය තුල අපි ඔබට ස්තුතිවන්ත වෙනවා. ඔබගේ වචනේ අපිට දෙන්නා වූ එළිදරව්නේ අපි ඔබට ස්තුති කියලා අතර පියන්නේ. ආබ්‍රහම් තෝරගෙන ආබ්‍රහම් ආශිර්වාද කළා. ආබ්‍රහම්ට කියනවා තවයට ආශිර්වාදයක් වෙන්න තබන්න කියලා දවසේ. ඒ ලෙසම ඔබ වහන්සේ අපගේ ජීවිතත් තෝරලා දවස ඔබ වහන්සේගේ දරුවල් ලෙස මේ පොළොවේ තබලා වහන්සේ දවසින් දවස අපේ ජීවිත වෙනස් කරමින් ආශිර්වාද කරන්න. අපි පාවිච්චි කරන්න නිසා ස්තුති කියන අපයන්. ස්වාමීනි යම් දේවල් පරක්කුද ප්‍රමාදද අපි අදහිල්ලෙන් ඔබ දෙස බලන්න. සියල්ලදී වාස විශ්වාසවන්තව අපි ගමන කර. ආබ්‍රහම් එවැනි ජීවිතයක් ගත කරා ස්වාමී. ආබ්‍රහම් තුල තිබුණු ඇදහිල්ල ඒ විශ්වාසය අපි මත තබන්න කියලා අපි ඔබගෙන් ඉල්ලනවා. ජේසුස් වහන්සේගේ බලවත් වූ නාමයෙන්. ආමේන්. ඉතින් උදෑසනත් ඔබ විවිධ රැකියාවල් විවිධ දේවල්ට යන්න සූදානම් නැති ව්‍යාපාර පුෂ්කර්මද ස්වාමී. මේ හැම කෙනෙකු ජීවිත අපි බාර කරන අතර ඔබගේ සැපේ ඔබගේ ආශිර්වාදයේ ජීවිත මත නිදහස් කරන්න. නැවත නිවසරෙන දෙක් ඔබ වහන්සේ කරුණාව ඔව් මත තබන්න කියලා මං ඉල්ලන අතර පියානේ. යම් කෙනෙක් යම් අවශ්‍යතාවෙන් තමයි දවස ගත කරනවාද වහන්සේගේ සැපේ ඔබ කරුණාව ඔබගේ අනුග්‍රහයද ඒ ජීවිත මත නිදහස් කරන්න කියලා මං ඉල්ලනවා. ජේසුස් වහන්සේගේ බලවත් වූ නාමයෙන්. ආමේන්. ඔබ හැම කෙනෙකුටම ජේසුස් පිටයි.